හරි ආයුබෝවන්. ඉතින් සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා වෙල් මයින්ඩ් විත් මේ YouTube channel එකට සාදරයෙන් සියලු දෙනාම. ඉතින් අද අපි පටන් ගත්තේ විශේෂ මාතෘකාවක් ගැන නෙවෙයි කතා කරන්න. හිතට එන දේවල් ටිකක් කතා කරලා සොඳුරු සංවාදයක් ගොඩනගා ගන්න හිතාගෙන තමයි අද වීඩියෝ එක ආරම්භ කරන්න සූදානම් වුණේ. අපි අද කතා කරන මාතෘකාව මොකක්ද? කල්පනා කරන්න බලන්න. මෙහෙමයි, ලෝකයේ මිනිස්සු ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඒ අතරින් බොහෝමයක් දෙනා එක අංශවලට එක ශ්‍රේෂ්ඨවලට එක අංශවලට බෙදිලා විශේෂ වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් මිනිස්සු දන්නේ නැති දෙයක් තියෙනවා නේද? මිනිස්සු දන්නේ නැති දෙයක් තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතය පවතින්නේ අනිත් මිනිස්සුන්ගේ සහජීවනය. ඒ කියන්නේ මම මේකෙන් අදහස් කරන්න හදන්නේ ඔයාගේ ජීවිතය රඳා පවතින්න ඔයාගේ අවට වටපිටාවේ මිනිස්සු, ඊට පස්සේ ඔයාගේ අවට වටපිටාවට ඔප්පින් සිටින මිනිස්සු, එතකොට අන්න ඒ වගේ පිටරට සිටින මිනිස්සු, ඊට පස්සේ සත්තුද ගහකොළද මල වැල් මල් ඕන දෙයක් ඔයාගේ ජීවිතය රඳා පවතින්න මෙන්න මේ වගේ අභ්‍යන්තර සාධක, බාහිර සාධක, ඔන්න ඔය කියන කාරණා දෙකම අදාළ වෙනවා. හැබැයි දන්නවද දෙයක්, මිනිස්සු වශයෙන් මමත් ඔබත් අපි හැමෝමත් හිතාගෙන ඉන්නේ මේ අභ්‍යන්තර දේවල් වලින් විතරයි මේ මම ජීවත් වෙන්නේ. හැබැයි ඇතුළාන්තයෙන් දන්නවා මේක පිටින් අපිට සහයෝගය ලැබෙනවා කියලා. නමුත් අර ආත්මාර්ථකාමීත්වය පටු කරගත්ත මානසිකත්වයෙන් මිනිස්සු වැඩ කරන්නේ මට මගේ අභ්‍යන්තර ක්‍රියාවලියෙන් තමයි මාව පෝෂණය වෙන්නේ. නමුත් මේ බාහිර පාර්ශවයන්ගේ බාහිර තියෙන කිසිම දෙයකින් මගේ ජීවිතයට යම් කිසි බලපෑමක් වෙන්නේ නැහැ කියන මතාන්තරයෙන් තමයි ඒගොල්ලෝ ජීවිතේ ජීවත් කරවන්නේ. හරිද? හැබැයි ඒ මිනිස්සු දන්න හොඳාකාරවම දන්නවා අපි මේ සහජීවනයකින් තමයි මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ, මේ ජීවිතය ගත කරන්නේ. මේක දාමයක් ඇවිල්ලා අහලා තියෙනවනේ. මෙහෙම උගුස්සා කනවා ගැරඩියක්, උගුස්සා කනවා සර්පයෙක් කියලා හිතන්නකො. ගැරඩියෙක් හරි කුණ කටුවෙක් හරි ඕන එකෙක්. හරිද? ඔය කුණ කටුව කනවා ඔය ගෙම්බෙක්. ගෙම්බ කනවා මැස්සෝ, මැසි මදුරෝ ඉන්නේ. ඔය කූඹිද මැස්සෝද මදුරෝද කරපොත්තෝද ගෙම්බ කනවනේ. ඔන්න ඔහොම ගෙම්බ කනවා. හරිද? ඊට පස්සේ මදුරෝ මැස්සෝ තවත් කුඩා කෘමීන් වර්ග ආහාරයට ගන්නවා. ඉතින් ඔන්න ඔය දාමය තමයි මිනිස්සු අතරත් රන් වෙන්නේ. මිනිස්සු අතර රන් වෙන්නේ ඔන්න ඔය ජාලයම තමයි, දාමයම තමයි. නමුත් අපිට අපි හිතාගෙන ඉන්නවා මේ මිනිස්සු කියන්නේ කිසිම දාමයකට අයිති නැති ස්වාධීන වෙච්ච පිරිසක් කියලා යම්කිසි මිනිසුන් කොට්ටාසයක් හිතාගෙන ඉන්නවා. අන්න ඒ හිතන සිතුවිල්ලත් එක්ක තමයි මිනිසුන්ගේ අතින් අනවශ්‍ය දේවල්, නොහොබිනා ක්‍රියාකාරකම් එළියට ඉස්මතු වෙන්නේ. සමාජ විරෝධී වැඩක් වෙන්නේ, සමාජයට අහිතකර වැඩක් වෙන්නේ, සමාජයට හානිදායක වැඩක් වෙන්නේ මෙන්න මේ සංකල්පයත් එක්ක. මොකද මිනිස්සුන්ගේ මතයක් තියෙනවා, මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමීත්වයෙන් පටුවිච්ච වහල් මානසිකත්වය තුළ තියෙනවා මට දෙයක් තිබුණා නම්, මම මගේ දේ කරගන්නවා නම්, මට පුළුවන් නම් මාව කන්ට්‍රෝල් කරගන්න, නඩත්තු කරගන්න. මේ වටේ පිටේ ඉන්න මිනිස්සු අදාළ නැහැ. මේ වටේ පිටේ තියෙන දේවල් අදාළ නැහැ. අන්න ඔය මතයත් එක්ක මිනිස්සුන්ට සිද්ධ වෙනවා ආත්මාර්ථකාමීත්වය පෙරදරි කරගත් වහල් මානසිකත්වයකින් හෙබි සමාජ තත්ත්වයක් ගොඩ නගා ගන්න මිනිසුන්ට සිද්ධ වෙලා තියෙන, සිද්ධ වෙනව නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. මොකද අර සංකල්පයත් එක්ක ඒක ඔටෝමැටික්ලි ජෙනරේට් වෙන සිදුවීමක්. මෙහෙම ඒකේ වැරද්දක් නෑ. ඒක සාමාන්‍ය මේ ලෝකේ යන විදිහ, නැත්තම් ලෝකේ තියෙන සිස්ටම් එක මේක හැදිලා තියෙන්නේ එහෙමයි. ඒ විදිහ බලද්දී ඒකේ ඇති වැරද්දක් නෑ. මොකද ආත්මාර්ථකාමීත්වයෙන් නැතුවත් ලෝකේ පැවැත්මක් නෑ. ආත්මාර්ථකාමීත්වය තිබිලන් ලෝකේ යහපැවැත්මට ලොකු දායකත්වයක් නැහැ. ආත්මාර්ථකාමීත්වය තියෙන්න ඕන. නමුත් ආත්මාර්ථකාමීත්වය තියෙන බව Taman දැනුවත් වෙන්න ඕන. අන්න එක ලොකුම පොයින්ට් එක. මේක මගේ ඔළුවට අවිල්ලා මේ දැන් කිව්වේ ආත්මාර්ථකාමීත්වයෙන් අන්න මෙන්න මේ වගේ දේවල් ටිකක් සිද්ධ වෙනවා. මම කියන්නේ අදහසක් වශයෙන් මිනිස්සුන් ගැනම විතර නෙවෙයි, Taman ගැන හෝ මිනිස්සුන් Taman ගැන අධ්‍යයනය කරාට පස්සේ, Taman ගැන ඩීටේල් ටික දැනගත්තට පස්සේ අනිත් මිනිස්සු ගැන කොහොමද හැසිරෙන්නේ, කොහොමද ජීවත් වෙන්නේ, කොහොමද
මේගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ දේවල් Tamanට දැනගන්න පුළුවන්. දැනගන්න පුළුවන් කියන්නේ ඒක සමාජයේ ජීවත් වෙමින් ඉද්දී එක්ස්පීරියන්ස් එකත් එක්ක අත්විඳින්න පුළුවන් දෙයක්. දැන් මේ ගන්නකො පොඩි කාලේ ළමයි දෙන්නෙක් ඉන්නවා. ඔන්න එක ළමෙක් පාසල් යවන්නේ නැතුව අධ්‍යාපනයක් නැතුව ගෙදරටම වෙලා හදනවා කියලා හිතන්නකො. තවත් ළමෙක් අධ්‍යාපනය නිසි අධ්‍යාපනයක් දීලා හොඳට සමාජාශ්‍රයක් දීලා ඊට පස්සේ සමාජයත් එක්ක ගැටෙන සලස්සලා එහෙම හදනවා. එහෙම හදද්දී ওই ළමයි දෙන්නම එකම වයස් වර්තරය කියලා හිතන්න. ওই ළමයි දෙන්නම යම් කිසි ලෙවල් එකකට ආවට පස්සේ ඒ කියන්නේ වයස් මට්ටමින් යම් කිසි අවුරුදු 20ක් කියන්නේ අවුරුදු 20 මට්ටමට ආවට පස්සේ ওই ළමයි දෙන්නගෙන් සැලකිය යුතු වෙනස්කමක් තියෙනවා මේ සමාජයට වෙන දායකත්වයෙන්. හරිද? අර කිසිම අධ්‍යාපනයක් නැති කිසිම දැනුමක් නැති ළමයාගෙන් සමාජයට වෙන ඉෆෙක්ට් එකට වඩා ලොකු ඉෆෙක්ට් එකක් අර අධ්‍යාපනයකින් ඊට පස්සේ සමාජ ආශ්‍රයකින් හෙවි තරුවගෙන් යමක් එළියට නිකුත් වෙනවා. මම කියන්න හදන්නේ අන්න ඒ වගේ තමන්ගේ තියෙන දැනුම නැත්නම් තමන්ගේ තියෙන අත්දැකීම් ටික මේ මිනිසුත් එක්ක බෙදා හදා ගැනීම නැත්නම් මේ මිනිසුත් එක්ක ඒවා ක්‍රියාත්මක කරන එකෙන් ඔයාටත් ඔයාගේ සමාජයටත් ඔයාගේ පවුල් වටපිටාවටත් ලොකු බලපෑමක් කරන එක හොඳ හෝ නරක වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ මේක හොඳ පැත්තට දාගන්න ඕනේ. සමාජයට යහපතක් වෙන දේවල් මගෙන් එළියට එනවා නම් නිතරම ඒ කියන්නේ ඒ මිනිස්සයා අදහන්න පුළුවන් මිනිස්සෙක්. අන්න ඒකයි. අර ළමයා වගේ අර අධ්‍යාපනයකුත් සමාජාශ්‍රයකුත් නැති ළමයාගෙන් සමාජයට කිසිම දායකත්වයක් නොලැබෙනවා සේම අධ්‍යාපනයක් ලැබපු ඊට පස්සේ සමාජාශ්‍රයක් තිබුණු ළමයාගේ දවසක සමාජයට දායකත්වයක් ලැබෙනවා සේම මගේ එක්ස්පීරියන්ස් එක මගේ දායකත්වය මගේ හැකියාව බුද්ධිය මගේ සමාජයත් එක්ක බෙදා හදා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? අන්න එතනින් සමාජයට ලොකු පිබිදීමක් එනවා. අන්නේ පිබිදීමෙන් සමාජයේ යම් කිසි පුජ්‍යලීන් මෙන්න මේ දේවල් අහලා ඔළුවට යම් කිසි දේවල් දාගෙන ඒවා මහ පොළොවේ ක්‍රියාත්මක කරනවා. මේක ඇත්තටම බීජයක් වගේ අර අහලා ඇති ස්ෆෝටනය වෙනවා කියලා නිකන් අර කූඩලු මලේ ඒක නියමිත කාලේ ආවට පස්සේ ඒක පුපුරලා ඇට ටික විසික් කරනවා. ඒ විසික් කරාට පස්සේ ඒ විසි වෙන ඇට වැස්ස කාලයත් එක්ක ඒවා ආයෙ පැලවෙලා ආයෙත් කූඩලු පැල හට ගන්නවා. අන්න එහෙම ඒක දිගට යනවා. අර පුස්වැල් කියන දේවල් දන්නවද දන්නෙත් නැහැ. පුස්වැල් කියලා එකක් තියෙනවා. ඒකෙත් වෙන්නේ ඔය පුස්වැලේ පුස් කරලෙන් ඒ ඇටේ විසි වෙලා ගොඩ දුරට විසි වෙලා ඒක වැස්ස කාලයත් එක්ක යම්කිසි ස්වභාවික සාධකත් එක්ක නියමිත පරිසරයකට අහු වුණාට පස්සේ ඒක පැලවෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි මේකෙන් අපිට වෙන්නේ අපේ අත්දැකීම් අපේ දැනුම අපේ හැකියාවන් අපි මේක සමාජයට විසි කරලා දැම්මට පස්සේ තනින් තන ලොකු තනින් තන පොහොට්ටු වගේ තියෙන මල් පොහොට්ටු ආකාරයෙන් තිබෙන මල් දවසක නිල් මල් වගේ ලස්සනට පිපෙන්න පටන් ගන්නවා. ඒක ස්වභාවික කාරණාවක්. පොහොට්ටුව කවදා පොහොට්ටුව වෙලා මැරෙනවට වඩා පොහොට්ටුව මලක් වෙලා ලෝකෙට ලස්සන කෙනෙල්ලා මේ නැතිලා යන එක ගොඩක් හොඳයිනේ. ඒක ලස්සනයි. ඒක හොඳයි. ඇසට ප්‍රියජනකයි. අන්න ඒකනේ වෙන්න ඕන. පොහොට්ටුව මඩේදීම මැරෙනවට වඩා ඒක මලක් වෙන එක ඇත්තටම සුබදායකයි. හොඳයි. අන්න ඒකයි මම කියන්නේ. ඔයාගේ ආත්මාර්ථකාමී පටු චින්තනය පසෙකට දාලා මේ සමාජයට ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඔයාට පුළුවන් ඕනම දෙයක්. ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඔයාගේ හැකියාවත් ඔයාගේ දක්ෂතාවයත් ඒක සමාජයට දෙන්න. අන්න ඒකෙන් ඔයාට ලොකු බෙනිෆිට් එකක් අනිවාර්යයෙන්ම එනවා. මොකද මේක ආර්ථිකමේද නැත්නම් ඔයාට ලැබෙන කරුත්වයක්ද ඒවා කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාට බෙනිෆිට් එකක් ලැබෙනවම තමයි. ලෝකෙන් ධනවත්ම මිනිස්සු වෙන්නේ මෙන්න මේ වගේ මයින්ඩ් චේන්ජ් කරගත්ත මිනිස්සු තමයි. තේරුම් ගන්න පැහැදිලිවම තේරුම් ගන්න. අපි යමක් සමාජයට දෙනවා නම් අනිවාර්යයෙන්ම නොපිරිහෙලා අපිටත් යමක් ලැබෙනවාම තමයි. අවසාන වශයෙන් කියන්නේ ඔයත් ඔයාගේ ජීවිතයේ යම් කිසි දේවල් හොඳ දේවල් නරක දේවල් හොඳ දේවල් කියලා අතන බෙදන්නත් බෑ. මම ඒක වෙන දවසක කතා කරන්න. නමුත් සමාජ සංස්කෘතියට ඔබින දේවල් මම ඒකට හොඳ වචනයක් විදිහට සමාජ සංස්කෘතියට ඔබින දේවල් ඔයා සමාජයට දෙන්න. ඒ තීමත් එක්ක ඔයාටත් ඇහැට පේන ප්‍රතිඵල ඇත්තටම අත්විඳින්න පුළුවන්. ඉතින් සුබ දවසක් වේවා කියලා මම අද මෙතනින් සමුගන්නවා මේ වීඩියෝ එකෙන්. well mind with me YouTube channel එක subscribe කරලා නැත්නම් ඇත්තටම subscribe කරන්න, like කරන්න, comment කරන්න. නැවත දවසක් අපි හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.